ඔයාලා මේ සින්දුව අහලා තියෙනවා. වේදිකාවේ අසුනකට බරවී දහසක් නෙතු අතරේ අතරමං වී ආදරේ කියා දෙන්න බෑ රෝමියෝ. අද මං ආවේ නිකම්ම සින්දුවක් කියලා ඔයාලව එන්ටර්ටේන් කරලා යන්න විතරක් නෙවෙයි. මට ඇත්තටම ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. මම මේ සින්දුව මුලින්ම ඇහුවේ බොහිමියානුවා කියන ටෙලි නාට්‍යයෙන්. ඇත්තටම ලංකාවේ තියෙන හොඳම ටෙලි නාට්‍යයක්. එකපාරක් බැලුවොත් ඒක ජීවිත කාලෙට මතක හිටින ටෙලි නාට්‍යයක්. එක කොටසක් තියෙනවා. නූරිව බලන්න. ඇත්තටම මට මේ මේල් රෝල් එකේ නම මතක නෑ. සජිත ඇන්තනි තමයි ඒකට ඇඩ් කරන්නේ. සජිත යනවා නූරිව බලන්න. තාප්පෙන් පැනලා වැහලෙට නැගලා ඒක ලොකු මිෂන් එකක්. නූරිව බලන්න ගිය එක වෙලාවක නූරි කියනවා ඇත්තටම අපි හැමදාම ආදරය කරන්නේ එක මිනිස්සෙක්ට කියලා. ඒ ටෙලි ඩ්‍රාමා එක බලන කාලේ මට ඇත්තටම මෙහිම ආදරය කියන්නේ මොකද්ද? ඒ වගේ ඇත්තට මේ මොකද්ද කියලා කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඇත්තට මේ සින්දුවේ කියන්නේ අපි හැමදාම ආදරය කරන්නේ සහ එක්ස්පෙක්ට් කරන්නේ එක පුද්ගලයෙක්ව කියන එක. but ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒගොල්ලන්ගේ expectations වෙනස්. but හැම කෙනෙක්ගෙම ඇතුලේ මට මෙන්න මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඕනේ කියලා තියෙනවා එක expectation එකක්. මම හිතන්නේ නූරි කියන්නේ මෙන්න මේක ගැන. මම ඒ එපිසෝඩ් එක බලලා ඒ කොටස බලලා මම ඉගෙන ගත්ත දේ ඒක. අන්න ඒ මොමන්ට් එකේදී තමයි සජිත මුලින්ම මේ සින්දුව කියන්නේ. අන්න එතකොට තමයි මම මේ සින්දුව පළවෙනි වතාවට අහන්නේ. සජිතන්ට ඇන්තනි කියන්නේ ඇත්තටම ඉතාම දක්ෂ කලාකාරයෙක්. ඔහුගේ පියාණන් වගේම. ඒ සින්දුවේ වර්ස් එකේ හරිම ලස්සන කොටසක් තියෙනවා. අපි ඉස්සරහට අහමු. දෙතුලේ ඔබෙරදී දහසක චුම්බන පිසදා කුපුලේ ඔබේ තවරුණු දහසක කීටය පිසදා සිපගනින් දහසකුත් පළමුනෙවුම් චුම්බනයෙන් ඉඳගනින් ජීවිතේ මැද ඉඳන් ආයෙමත් රෝමියෝ. ඒ සින්දුවේ තියෙනවා එක කොටසක විඳගනින් ජීවිතේ මැද ඉඳන් ආයෙමත් රෝමියෝ. මේ ලයින් එක අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. අපි අපේ ජීවිතේට තෝරගන්න පාර්ට්නර් අපි එක්ස්පෙක්ට් කරන ඒ එක මිනිස්සයා පියෝ කෙනෙක් නෙවෙයි. එයාට එයාගෙම බැගේජ් එකක් තියෙනවා. එයා අරගෙන එනවා. එතකොට අපි මේ එක්ස්පෙක්ට් කරන කෙනාව අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ with that baggage. එයාගේ experiences, එයාගේ weakness, plus points, එයාගේ හැමදේම අපිට ඇක්සෙප්ට් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්තටම ආදරේ කියන්නේ. ඉතින් මේ සින්දුව අහන හැම වතාවකම මගේ ජීවිතේ මගේ පාර්ට්නර්ව මගේ ආදරේ තෝරගන්න මම ලැබපු ලොකුම ඇඩ්වයිස් එක මට හැමදාම මතක් කරලා දෙනවා. ඉතින් ඔයාලා මේ සින්දුව අහලා නැත්තම් ඒ වගේම බොහිමියානෝ ටෙලි ඩ්‍රාමා එක නරඹලා නැත්තම් අදම ගිහින් බලන්න. අදම ගිහින් අහන්න. එහෙනම් තවත් එපිසෝඩ් එකකින් අපි හම්බෙමු. ඒ වගේම ඔයාලගේ ජීවිතේත් මේ වගේ ලස්සන අත්දැකීම් එක්ක බැඳුණු සින්දු තියෙනවා නම් ඒවා මට කමෙන්ට් කරන්න.